හොඳයි ළමයි සුබ දවසක්. විෂන් රේඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාවත් එක්කයි ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ. 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙනවා. ඉතින් හෙට දිනේදී ඔයගොල්ලන්ට පැවැත්වෙන්නේ ඉතාමත් වැදගත් විෂයක් වන විද්‍යා විෂය. ඉතින් අපේ නාලිකාව වශයෙන් අපි හිතුවා දුවල පුතාලා වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා විෂය යටතේ ඇසිය හැකි විෂය කරුණු පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න. ඉතින් දුවල පුතාලා විද්‍යා විෂය පාඩම් කරද්දී මේ අද දවසේ මා මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන විෂය කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. මෙම විෂය කරුණු අප පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරලා ගත්ත නිගමන ඔස්සේ තමයි ඔබත් එක්ක අද දවසේ වීඩියෝවක් විදියට ගෙනල්ලා තියෙන්නේ. එනිසා දුවල පුතාලා අනිවාර්යයෙන්ම විභාගයට යන්න කලින් මේ ප්‍රශ්න ටික මේ පාඩම් ටික හොඳින් බලලා යන්න. අපි විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරහොත් අපි දන්නවා අපිට අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් ලියන්න වෙනවා. ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න අපිට අතාරින්න බැරි ප්‍රශ්න. ආදරණීය දුවේ පුතේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය දෙසට අපි අවධානය යොමු කරොත් පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය හැමදාම වගේම මේ පාරත් එන්නේ 11 ශ්‍රේණිය අවසාන පාඩම වන ජෛව ගෝලයේ පාඩමේ. එතකොට අනිවාර්යයෙන්ම දුවල පුතාලා තාම පාඩම් කළා නැත්නම් අමතක නම් ඉක්මනින්ම ජෛව ගෝලයේ පාඩම නැවත බලන්න. ඒ ජෛව ගෝලයේ පාඩමේ විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම, ප්‍රභා රසායනික ධූමිකාව, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර සැතපුම, කාබන් පිය සටහන, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වගේ විෂය කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අපි දන්නවා මීට මාස කිහිපයකට පෙර ලංකාවට බලපෑවා දිත්වා කියන සුලිකුණාටුව. ඒ දිත්වා කියන සුලිකුණාටුව විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම සහ වර්තමානයේ වන විට මේ සමස්ත කාලගුණික දේශගුණික විපර්යාසයන් වෙනස් වෙලා තියෙන්නේ. ඒ සඳහා ගෝලීය උණුසුම ඉහළ යාම බොහෝසේ බලපානවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔය පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවට බලපෑපු ස්වභාවික ව්‍යසනය පාදක කරගෙන සමහරක් විට පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය අසන්න පුළුවන්. ඊට අමතරව ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, කාබන් පිය සටහන, පුනර්ජනනීය බලශක්ති සහ ලංකාවේ බලශක්ති අර්බුදය ගැන හිතලා ප්‍රශ්නයක් ඔයාගෙන් අහයි. එතකොට කලබල වෙන්නේ නැතුව හොඳින් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. සමහරක් විට ප්‍රස්තාරයක් පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ විදියට ලැබෙන්න පුළුවන්. පට ප්‍රස්තාරයක් නැත්නම් තීරු ප්‍රස්තාරයක් නැත්නම් කිසියම් රූපයක් දීලා ඔයාගෙන් ප්‍රශ්නයක් විමසන්න පුළුවන්. ඒ නිසා දුවල පුතාලා අනිවාර්යයෙන්ම පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා සූදානම් වෙන්න. ඉතා සරල ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ජෛව ගෝලයේ පාඩම බලාගෙන යන්න. ඉන් අනතුරුව අපි දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරොත් අනිවාර්යයෙන්ම මෙවර ප්‍රභා සංශ්ලේෂණ පාඩමින් පරීක්ෂණයක් එනවා. එතකොට අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ශාක සූර්යාලෝකයේ භාවිතයෙන් ග්ලූකෝස් සෑදීමේ ක්‍රියාවලිය. ඒ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම 11 වසර දෙවෙනි පාඩමේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන සාධක සඳහා පරීක්ෂණ තිබුණා. ආලෝකය අවශ්‍ය බව පෙන්වීම, හරිතප්‍රද අවශ්‍ය බව පෙන්වීම, කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම, ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් සෑදෙන බව පෙන්වීම වගේ පරීක්ෂණ තිබුණා. දුවල පුතාලා වැඩි අවධානයක් යොමු කරන්න මේ පරීක්ෂණවලට. අනිවාර්යයෙන්ම දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ ප්‍රභා සංශ්ලේෂණයෙන් කොටසක් එනවමයි. ඊට අමතරව පටක පාඩම 11 වන ශ්‍රේණියේ පළවෙනි පාඩම ශාක පටක, සත්ව පටක. අපි දන්නවා ශාක පටක වර්ග දෙකක් තිබුණා. විභාජක පටක, ස්ථීර පටක. විභාජක පටක යලි බෙදුණා නේද? ස්ථීර පටක විභාජක පටක යලි වර්ග තුනකට බෙදුණානේ. මොනවාද? අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක, අන්තරස්ත විභාජක. ස්ථිර පටකත් යලි වර්ග දෙකකට බෙදුණා. සරල ස්ථිර, සංකීර්ණ ස්ථිර. මේ යනාදී වශයෙන් ශාක පටක කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම සත්ව පටක 4ක් අපි ඉගෙන ගත්තා. මම මේ පොඩ්ඩක් මතක් කිරීමක් සිදු කරන්නේ. අපිච්චිත පටක, සම්බන්ධක පටක, පේශි පටක, ඒ වගේම ස්නායු පටක. ওই පටක වල රූප සටහන් හඳුනා ගැනීම බොහෝ දුරට මෙවර විභාගයේ ඇසිය හැකි. ඒ වගේමයි දුවේ පුතේ ව්‍යුහගත රචනා දෙවෙනි ප්‍රශ්නයේට
සත්ව වර්ගීකරණය අනිවාර්යෙන්ම එනවා. පොඩි කොටසක් සත්ව වර්ගීකරණය එනවා. සතුන්ගේ ලක්ෂණ දීලා ඒ අදාළ ලක්ෂණ වලට ගැලපෙන සත්ව කාණ්ඩ දැක්වීමක් අහන්න පුළුවන්. උදාහරණයක් විදියට පේශිමේ පාදයක් ඇත. කවුද පේශිමේ පාදයක් ඇත කිව්වොත් ගොළු බෙල්ලා නේ. ගොළු බෙල්ලන්ගේ පේශිමේ පාදයක් තියෙන්නේ. සන්ධි සහිත උපාංග ඇත. ආත්‍රපෝඩා. දේහයේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ඛණ්ඩනය වී ඇත. ඇනලිඩා. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් දීලා හිස්තැන් පුරවන්න අහන්න පුළුවන්. තව ශාක වර්ගීකරණ, සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක යනාදී වශයෙන් මෙන්න මේ විෂය කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. ඉක්මනින්ම පාඩම් කරන්න ගන්න. දැන් මේ වන විට සමහරක් වෙලාවට ළමයිට අමතක වෙලා තියෙන පුළුවන් විද්‍යා විෂය කරුණු. නමුත් උත්සාහයෙන් යලි මතක් කිරීම තුළින් ඔයාට හොඳ ප්‍රතිඵලයක් කරහා ලං වෙන්න පුළුවන්. දැන් අපි තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරොත් දුවේ පුතේ අනිවාර්යයෙන්ම තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ මෙවර වගේම කලින් වරත් ඇවිල්ලා තියෙන්නේ රසායන විද්‍යාව. කියන්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් නෙන්නේ. එතකොට 10 වසරේ තුන්වෙනි පාඩම පරමාණුක ව්‍යුහය කියන පාඩම අනිවාර්යයෙන්ම බලලා යන්න ඕනේ. ආවර්තිතා වගුවක් දීලා හිස්තැන් පුරවලා වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රථමයිනීකරණ ශක්තිය, සංයුජතාවය හොඳින් බලාගෙන යන්න. විශේෂයෙන්ම මූලද්‍රව්‍යවල ගතිගුණ විමසලා හිස්තැන් පුරවන්න අහන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ලුවිස් ව්‍යුහ ඇදීම පොඩ්ඩක් බලාගෙන යන්න. පෙළ පොතේම තියෙන අණු වල ලුවිස් ව්‍යුහ වලින් එකක් බොහෝ දුරට මෙවර විභාගයේ ඇසිය හැකි. විශේෂයෙන්ම ඇමෝනියා අණුව, කාබන් ඩයොක්සයිඩ් අණුව වගේ අණුවක ලුවිස් ව්‍යුහ ඇදීම මෙවර ඇසිය හැකි. තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ විදියට. ඊට අමතරව බලන්න මතකද කියලා 11 වසර මිශ්‍රණ පාඩම. ඒතර මිශ්‍රණ පාඩමේ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ මිශ්‍රණ පාඩමේ අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රාමාණික ද්‍රාවණ. සාන්ද්‍රණයේ නිශ්චිත වශයෙන් දන්නා ද්‍රාවණ වලට අපි කියනවා ප්‍රාමාණික ද්‍රාවණ. ඒ ප්‍රාමාණික ද්‍රාවණ සාධන විදිය. ඒ වගේම මේ මිශ්‍රණ පාඩමේ මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කිරීම. සංයුතිය සෙවීමේ ක්‍රම 4ක් තිබුණා. ස්කන්ධ භාග, පරිමා භාග, මෞල භාග, මෞල බෙදීම පරිමා හෙවත් සාන්ද්‍රණ. ඔන්න ඔය කියන විෂය කරුණු පොඩ්ඩක් බලාගෙන යන්න. ඔය ටික බලන් ගියොත් ඔයාට තුන්වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ගොඩ දා ගන්න පුළුවන්. ඉන් අනතුරු අපි එනවා හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. අපි දන්නවා අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් එනවාමයි. කරන්න දෙයක් නැහැ. එතකොට හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙන දුවේ පුතේ ෆිසික්ස් වලින්. ඒ කියන්නේ භෞතික විද්‍යාවෙන් අපි පාස් පේපර්ස් හොඳට අධ්‍යයනය කළා අපිට පෙනී යන කාරණාව තමයි මෙවර තරංග පාඩම. ඒ කියන්නේ තරංග වල ගුණ කියලා ඉගෙන ගත්ත 11 වසරේ 4 වෙනි පාඩම චුට්ටක් බලා ගන්න. තීරයක් තරංග, අන්වායාම තරංග. එතකොට තීරයක් තරංගයක් ඇදලා කොටස් නම් කරන්න ශීර්ෂ නිම්න තරංග ආයාම ඇසුරෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම ධ්වනිය සම්බන්ධ ධ්වනි ලාක්ෂණික තුනක් අපි ඉගෙනගෙන තිනවා. තාරතාවය, හඩේසර, ධ්වනි ගුණය වගේ කරුණු ආයෙත් පොඩ්ඩක් බලා ගන්න. ඊට අමතරව මෙහි දැක්වෙන විදියට බල සමතුලිතතාවය, බල ගූර්ණය වගේ පාඩම් වලින් අහන්නත් පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න වලත් ලොකුවට අහලා නැහැ. නම් ඒ නිසා මෙවර විභාගයේ පොඩ්ඩක් ට්‍රාන්සිස්ටර් ගැන ට්‍රාන්සිස්ටර් එක සුචියක් ලෙස හැසිරීම ඕම් නියම පරීක්ෂණ යනාදී කරුණු පොඩ්ඩක් බලලා යන්න. එතකොට ඔයාලට විභාගයේ ඕන ප්‍රශ්නයක් ආවත් ඒක ලේසි වෙන්න පුළුවන්. මීට අමතරව මෙහි සඳහන් නොකලත් දුවේ පුතේ අපි 10 වන ශ්‍රේණියේ පීඩනයේ පාඩම ඉගෙන ගත්ත ද්‍රාවජැක්කුව මේ කරුණුත් පොඩ්ඩක් යන්න කලින් බලලා යන්න. දැන් අපි එනවා දුවේ පුතේ කතා කරන්න රචනා ප්‍රශ්න. අපිට රචනා ප්‍රශ්න අනිවාර්යයෙන්ම 3කට ලිවිය යුතුයි. ඉතින් ඔබත් මමත් දන්නා කරුණු තමයි අනිවාර්යයෙන්ම පද්ධති වලින් රචනා ප්‍රශ්නයක් එනවමනේ. 11 වන ශ්‍රේණිය 6 වෙනි පාඩම නේද? පුළුවන් තරම් පද්ධති පාඩම බලලා යන්න. ඒකට පද්ධති හරියට මෙන පද්ධති අපිට තර්ක කරන්න අමාරුයි. දැන් මම මෙහිදී සඳහන් කරනවා බොහෝ දුරට වසා පද්ධතියක්, රුධිර සංසරණ පද්ධතිය, හෝමෝන ගැන, සමස්ථිතිය වගේ කරුණු මම මෙහිදී දක්වා තිබෙනවා. ඔයගොල්ලන්ට පේනවා ආහාර ජීර්ණ පද්ධතිය, හර් චක්‍රය, රුධිර සංසරණ පද්ධතිය වගේ කරුණු. නමුත් මම මෙහිදී ප්‍රකාශ කරන්නේ මම මෙහිදී කියන්නේ දුවේ පුතේ පුළුවන් තරම් 6 වෙනි පාඩමම බලාගෙන යන්න. මොකද මොකක් හරි පද්ධතියක් ආවත් ඔයාට ලියන්න පුළුවන්. ඒ වගේම වැඩි අවධානයක් යොමු කරන්න 10 වන ශ්‍රේණියේ 15 වෙනි පාඩම. එහිදී අපි ශාකවල ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනය උගන්වලා තියෙනවා. අලිංගික ප්‍රජනනය යටතේදී අතු බද්ධ කිරීම, අතු බැදීම, පටක රෝපණය වගේ කරුණු වලින් විභාගයේ මෙවර රචනා ප්‍රශ්න අසන්න පුළුවන්. ඒ වගේම මානව ප්‍රජනනයත් ඉතා වැදගත්.
ගොඩාක් පාස් පේපර්ස් වල ඇවිල්ලා නැහැ. මේ ළඟ තිබිච්ච පාස් පේපර්ස් වල පුරුෂ ප්‍රජනක පද්ධතිය, ඔසප් චක්‍රය වගේ කරුණු කාරණා බලාගෙන යන්න. ඒ වගේම දුවේ පුතේ අනිවාර්යයෙන්ම මෙවර විභාගයේ හයිඩ්‍රෝකාබන පාඩමෙන් ප්‍රශ්නයක් එනවමයි. බොහෝ දුරට අපි හිතනවා අනිවාර්ය ප්‍රශ්නයක් විදියට හයිඩ්‍රෝකාබන පාඩම 11 වන ශ්‍රේණිය 14 වෙනි පාඩම බලලා යන්න. ඒ පාඩම බොහෝ විට සම්බන්ධ වෙන්න පුළුවන් අම්ල භෂ්ම කියන පාඩමත් එක්ක. ඒතර අම්ල භෂ්ම පාඩමත් හයිඩ්‍රෝකාබන පාඩමත් අනිවාර්යයෙන්ම යන්න කලින් බලලා යන්න ඕනේ. ඒ වගේමයි 11 වන ශ්‍රේණියේ 5 වෙනි පාඩම දුවල පුතාලට පේනවා ආලෝක වර්ධනය, පූර්ණාභ්‍යන්තර පරාවර්තනය, අවදි කෝණය, ඒ වගේම කාච දර්පණ ආදිය ඕගොල්ලන්ට කිරණ සටහනක් ඇදලා ඒ ඇසුරෙන් පරාවර්තන නියම, වර්තන නියම ආශ්‍රිත ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඒ වගේම දුවල පුතාලා පාස් පේපර්ස් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා හැම පාස් පේපර් එකකම ඇවිල්ලා තියෙනවා තාපේ පාඩම. 11 වන ශ්‍රේණියේ 9 වෙනි පාඩම. ඒතර තාපේ පාඩම බලලා යන්න. ඒ තාපේ පාඩමට කලින් තියෙනවා පාඩමක් දුවේ පුතේ 8 වෙනි පාඩම. තාපදායක තාප අවශෝෂක. කිසියම් ප්‍රතික්‍රියාවකින් බාහිර පරිසරයට තාපය පිට වෙනවා නම් තාපදායකයි. කිසියම් ප්‍රතික්‍රියාවක් වීමට බාහිර පරිසරයකින් තාපය අවශෝෂණය කළා නම් වෙන්නේ තාප අවශෝෂකයි. අන්නේ මේ තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ශක්ති සටහන් අදින විදිහ අපි උගන්වලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ගිහපු පන්තිවල උගන්වලා ඇති. ඒ කරුණු නැවත නැවත මෙනෙහි කරන්න. ඒ වගේම දුවේ පුතේ ගෘහ විද්‍යුත් පරිපථ ගැන මෙවර විභාගයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශේෂයෙන්ම පැන්නුම් සුචෙන් ශේෂධාරා පරිපථ බෙදිනේ කියලා අපි ඉගෙන ගත්තේ. එතකොට ප්‍රධාන සුචය පොඩ්ඩක් ගෙදරට විදුලිය සම්ප්‍රේෂණය වන මාර්ගය ගැන පොඩි අවබෝධයක් ලබාගෙන යන්න. ඊට අමතරව මම මෙහිදී ප්‍රකාශ කරනවා 11 වන ශ්‍රේණියේ 12 වෙනි පාඩම විදුලි රසායනය. ඉතාමත් වැදගත් පාඩමක්. විදුලි රසායනයේදී යකඩ මල බැදීම, ඒ යකඩ මල බැදීම සම්බන්ධ වෙච්ච පරීක්ෂණ පිළිබඳව, ඒ වගේමයි දිවිලෝහ ආචරණය. ඕගොල්ලන්ට බලන්න මතකද කියලා දිවිලෝහ ආචරණය? දිවිලෝහ ආචරණය, ඩවුන්ස් කෝෂ ක්‍රමයෙන් විශේෂම සෝඩියම් ලෝහ නිස්සාරණය වගේ කරුණු කාරණා කෙරෙහි දුවලා පුතාලා පොඩි අවධානයක් යොමු කරන්න. එතකොට අපි දන්නවා මුලින්ම ඕගොල්ලන්ට හැම්බෙන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 කරලා රචනා ප්‍රශ්න 3ක් වාට කරන්න පුළුවන්. ඊට පස්සේ පැය දෙකක පමණ කාලයකින් පසුව තමයි බහුවර්ණ පේපර් එක ලැබෙන්නේ. ඒ බහුවර්ණ පේපර් එකේදී දුවල පුතාලා කලබල වෙන්නේ නැතුව හොඳට හිතලා බහුවර්ණ පේපර් එකට මුහුණ දෙන්න. බහුවර්ණ 30ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තොත් බොහෝ දුරට වාට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් දුවල පුතාලා මා මෙහිදී මේ වීඩියෝ එක තුලින් ප්‍රකාශ කරපු විෂය කරුණු කෙරෙහි වැඩි දුරටත් අවධානය යොමු කරන්න. කිසියම් විද්‍යාව පාඩමක් දන්නේ නැත්නම් මේ වීඩියෝයේ පහලින් තියෙන ලින්ක්ස් තුලින් ගිහිල්ලා ඔයාට නොදන්න පාඩම ජලි ඉගෙන ගන්න පුළුවන්. එනිසා දුවේ පුතේ බය වෙන්න එපා. මෙවර විද්‍යා විෂය සඳහා ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම චමත් මදුවන්ත උසස් පෙළ රසායන විද්‍යා දේශක